Right. නොලෙජ් අපි රිසර්ච් එකක් කරන්නේ සාමාන්‍යයෙන් නොලෙජ් එක කියන එක ගැදර් කරගන්න. නොලෙජ් එක කියන එක ඩිරයිව් වෙන්නේ මේ රිසර්චර්ස්ගේ දේවල් හරහා. ඒතර ලෝකේ විහිලා තියෙන නොලෙජ් ඒ කියන්නේ දැනුම කියන දේ පවතින්නේ දැනුම කියන දේ ලැබෙන්නේ අපිට ගවේෂණ පර්යේෂණ වගේ දේවල් හරහා. ඒතර නොලෙජ් එක කියන දේ අපි සරලවම කතා කරොත් නොලෙජ් එක කියන්නේ අපි මොනවද දන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් මොනවද දන්නේ කියන එක තමයි නොලෙජ් එක කියන්නේ. ඒක කෙනෙක් දන්නේ කෙනෙක් 100%ක් දන්නේ නැහැ. හැබැයි 10%ක්ද දන්නේ 1%ක් දන්නේ 0.5ක් දන්නේ මොන දේද දන්නේ ඒක දේ තමයි අපි කියන්නේ නොලෙජ් එක කියලා. එයා දන්න දේ තමයි අපි කියන්නේ නොලෙජ් එක කියලා. සිම්පලි අපි ඩිෆයින් කරන්නේ what we know. already what we know. දැන්ටමත් අපි මොනවද දන්නේ කියන එක තමයි අපි නොලෙජ් එක කියලා කියන්නේ. නොලෙජ් එක අපිට විවිධ ආකාරයෙන් ඩිෆයින් කරන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක ඩිෆයින් කරනවා. it has the it has the information, understanding and skills that one gains through learning and experiences. අපි ඒ කියන්නේ අත්දැකීම් සහ ඉගෙනීම කියන ක්‍රියාවලිය හරහා ලබා ගන්න අවබෝධය, තොරතුරු සහ කුසලතාවයන් වලට තමයි අපි කියන්නේ නොලෙජ් එක කියලා. ඔන්න ඔය තුනේ එකතුවකද ගොඩක්ම නොලෙජ් එක කියලා කියන්නේ මෙන්න මේ කලෙක්ෂන් එකක්. මේ ඉන්ෆර්මේෂන්ස් එතකොට අපි කිව්වම skills and also understanding. ඔන්න ඔය කියන තුනේ කලෙක්ෂන් එකක් විතර අපිට බ්ලෙන්ඩ් එකක් විදිහට නොලෙජ් එක කියන්න පුළුවන්. සහ 2003 වල සික්මන් කියන කෙනත් කියනවා blend of information, experience and insights that provides a framework that can be thoughtfully applied when assessing new information or evaluating relevant situation. මොකක් හරි relevant situation එකක් evaluate කරද්දී හරි නැත්නම් අලුත් information access කරද්දී හරි අපි භාවිතා කරන apply කරන ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ අවබෝධ කියන්නේ ඉන්ෆර්මේෂන්ස් වල, ස්කිල්ස් වල, ඉන්සයිට්ස් වල, එක්ස්පීරියන්ස් වල මේ කියන තුනෙහි මේ කියන දේවල් වල බ්ලෙන්ඩ් එකක් විදිහට දෙන ප්‍රොවයිඩ් කරන ෆ්‍රේම් එකක් තමයි නොලෙජ් එක කියලා කියන්නේ. අපි මිනිස්සෙක් වුණාම මිනිස්සෙක් හැමදේම දන්නේ නැහැ. එක පුද්ගලයෙක් ගොඩක් දේවල් දන්න පුළුවන්. හැබැයි හැමදේම දන්නේ නැහැ. People don't know everything. Maybe people know something, but they do not know everything. හැමෝම හැමදේම දන්නේ නැහැ. හැබැයි මොනවා හරි දෙයක් දන්නවා. හැම පුද්ගලයෙක්ම මොනවාම හරි දෙයක් දන්නවා. හැමදේම නොදැනගත්තට. එතකොට අපි ඒ නොදන්න දේවල් තමයි මේ රිසර්ච් එකක් කරහා සහ මේ වගේ ටෙස්ට් හරහා ඔබ්සර්වේෂන්ස් හරහා අපි ලබා ගන්න අපි නොදන්න දේවල්. දන්න දේ සහ නොදන්න දේ අතර ගැප් එකක් තියෙනවා. ඒතර අපි නොදන්න දේ සහ දන්න දේ අතර ගැප් එක ඒ කියන්නේ අපි දන්න දේවල් තියෙන මේ දේවල් අතරින් අපි නොදන්න දේ මොකක්ද කියලා බලලා ඒ නොදන්න දේ දැනගැනීම සඳහා තමයි අපි මේ රිසර්චස් කරන්නේ. ඒතකොට රිසර්ච් එකක් කරන්න මූලික අරමුණ වන්නේ මොකද්ද? දැනුම ගවේෂණය. There are a lot of things everybody knows there. There are a lot of things no one knows. In the same way, some of things an individual knows seem absolutely obvious to him, and in contrast, some of the things an individual knows seem absolutely obscure to him. The knowledge කියලා කියන එක අපි කියන community matter එකක්. එතකොට සාමාන්‍ය knowledge කියන එක
හරියට මේක මේ ඉදිරියට යන්නත් එක්ක. නිදිමතයි තමයි හරියට දෙකක් මොනවද ගන්න සාඩුවක් කියන පුදුවත් මේ සාඩුවක් තිබ්බනේ කාලේ මේ විදිහට නෑ නෑ ඔය කතාවේ අවුලක් නැතිවා ඉෂාරා මුකින් සියල්ලා දැන් නිදිමත වෙලාවේ බෑ අනේ ඉන්න මේ වගේ වෙයි මොකක් හරි හේතුවෙන් තියෙන්න ඕන ටික. ආරගේ වැටෙයි කියලා බෑ මට නින්ද කියලා. එතකොට knowledge කියන එක community acceptance එකක්. So knowledge is a matter of community acceptance. ඒ කියන්නේ අපි කියන knowledge කියන්නේ community එකේ. ඒ කියන්නේ සමාජයේ මිනිස්සු කියන්නේ community එකේ වැඩි පිරිසක් දැනගෙන තියෙනවා. සා accept කරලා තියෙනවා. පිළිගන්න දෙයක් වෙන්න ඕනේ. මිනිස්සු පිළිගත් දෙයක් නැවෙයි නම් මිනිස්සු accept කරපු නැති දෙයක් reject කරපු දෙයක් නම් ඒක knowledge එකක් වෙන්නේ නැහැ. බැරි වෙලා හරි ගුරුත්වාකර්ෂණ නියමය කියන දේ මිනිස්සු පිළිගත්තේ නැතුණා නම් ඒක දැන්ට ඒක knowledge එකක් වෙලා තියෙන්නේ නැහැ. අපි මොකක් හරි දෙයක් තියරි එකක් ගැන ඉගෙන ගන්න නම් ඒක knowledge එකක්. ඒතර ඒ දේවල් මිනිස්සු accept කරලා තිබුණ නැතුනොත් ඒක knowledge එකක් වෙන්නේ නැහැ. The criteria for acceptance and agreed set of convention that must be followed if the knowledge is to be accepted by the community. community එක විසින් අනිවාර්යයෙන්ම ඒක accept කරලා තියෙන්න ඕනේ. ඒක තමයි මේක කියන්නේ. සහ it can be classified into different types. අපිට කියන්න පුළුවන් knowledge එක කියන එක classify කරන්න පුළුවන් විවිධ ආකාරයෙන්. සහ අපිට ඒක general එක depending on how it is gained and applied. අපිට knowledge එක කියන එක classify කරන්න පුළුවන් විවිධ ආකාරයෙන්. ඒක කොටස් කරන්න පුළුවන් විවිධ විදිහට ඒක applied වෙන විදිහට සහ අපි ඒක gain වෙන. ඒ කියන්නේ ඒක උත්පාදනය වෙන විදිහට සහ apply වෙන විදිහට. ජෙනරල් ඩෙෆිනේෂන් එකක් තියෙනවා ඒකේ. සහ අපිට ෆිලොසොෆිකලි මේක ජෙනරලි සහ ෆිලොසොෆිකලි අපිට මේ ඩිෆයින් කරන්න සහ ක්ලාසිෆයි කරන්න පුළුවන්. ජෙනරලි ගත්තොත් අපි කියනවා ජෙනරලි කියලා කියන්නේ knowledge refers to the information again understanding and skills that individuals general definition එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක අපේ සත්‍ය පිළිබඳව truth එක සහ facts principles මේ සම්බන්ධ balance එක knowledge refers to information understanding and skills that individual acquire through experience education or learning general definition එකක මේ knowledge එක අපේ කියන්නේ knowledge එක කියන්නේ blend එකක් නේ experience වල information skills වල blend එකක්. එතකොට මේ දේවල් අපි learning ක්‍රම හරහා හරි නැත්නම් through the educations නැත්නම් through experiences මෙන්න මේ කියන දේවල් හරහා අපි gain කරගන්නවා. මෙන්න මේ දේවල් වලට තමයි අපි knowledge එක කියලා කියන්නේ general definition එකකින් general knowledge එක කියලා කියන්නේ අපි අධ්‍යාපනය ඉගෙනුම් ක්‍රම සහ අත්දැකීම් හරහා අත්පත් කරගන්න ලබන අත්පත් කරගන්න ලබන තොරතුරු කුසලතාවයන් සහ අවබෝධයට තමයි අපි කියන්නේ දැනුම කියලා. ඒතර මේක ගණගත්තොත් ජෙනරල් ඩෙෆිනේෂන් එකට එන්නේ. ජෙනරලි අපිට කියන්න පුළුවන් ජෙනරල් නොලෙජ් එක විදිහට සාධක පිළිබඳව සත්‍ය පිළිබඳව සහ මූලධර්ම පිළිබඳව අපි කාලයත් සමග ඇති කරගන්න ධර්ම. උදාහරණයක් විදිහට සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වෙන එක සහ පෘථිවිය පරිභ්‍රමණය වෙන එක. මෙන්න මේ කියන දේවල් අපි කාලයත් එක්ක ඉගෙනගත්තු දේවල් අධ්‍යයනය කරලා සහ ලර්නින් ක්‍රම හරහා තමයි අපි ඉගෙන ගත්තේ. සහ අපේ එක්ස්පීරියන්සස් හරහා මේ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අපි ෆිලොසොෆිකල් ඩෙෆිනේෂන් එකට. ෆිලොසොෆිකල් ඩෙෆිනේෂන් එක කියන්නේ මේකද කියන්නේ knowledge is often defined as justified through belief. Justified through belief. ඒ කියන්නේ සත්‍ය විශ්වාසය.
සත්‍ය විශ්වාසය ජස්ටිෆයි කරනවා. සත්‍යාපනය කරනවා. විශ්වාසයන් සත්‍යාපනය කිරීම තමයි වෙන මේකේ ෆිලොසොෆිකල් ඩෙෆිනේෂන් එකේදී වෙන්නේ. අපි දැනුම කියන එක මේකෙදි ඩිෆයින් වෙන්නේ දැනුම කියන එක අපි විශ්වාසයන් සත්‍යාපනය කිරීම තුළින් දැනුම ලබා ගන්නවා. ඒකත් එක්තරා ආකාරයක දැනුමක්. එතකොට උදාහරණ විදිහට මේකේ තුනක් තියෙනවා අපි ફોකස් කරන්න ඕනේ. පළවෙනි තමයි ඒක ස්ටේට්මන්ට් එක true වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක බිලීෆ් එකක් වෙනවනේ බිලීව් කරන්න ඕනේ සහ ඊට අමතරව ඒක සත්‍ය වෙන්න ඕනේ. true වෙන්න ඕනේ, believe වෙන්න ඕනේ සහ justify කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ ස්ටේට්මන්ට් එක true එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම සත්‍ය එකක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒක believe කරන පුද්ගලයෙක් විසින් ඒක විශ්වාස කරන්න ඕනේ මේක හරි කියන එක. සහ තුන්වෙනි එක ඒක justify කරන්න පුළුවන් වෙන්න ඕනේ with scientific evidence. As an example, if you believe that water boils at 100 Celsius at sea level, and scientific evidence support this when you have knowledge, the philosophical sense. මේකේ දැන් මම කියන්නම්. මේකෙදි කියනවා ස්ටේට්මන්ට් එක scientific true. සයින්ටිෆික 100දී වතුර උණුවනවා. වතුර නටනවා. ඔක scientifically ඒක හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක true එකක්. ඒක scientifically අපි justify කරන්න පුළුවන්. ඒතර ඒක statement එක හරි. ඒක subjective එකක් නෙමෙයි ඒක objective එකක්. ඒක scientifically අපිට තහවුරු measure කරගන්න පුළුවන්, evaluate කරන්න පුළුවන්. සහ ඒක පුද්ගලයෙක් විශ්වාස කරන්න බැරි. හරි දැන් ඔක කව හරි මම කියනවා. මම නම් ඉස්සලම ඔක හොයාගත්තා. සෙන්සර්ෂිප් 100 තමයි වතුර නටන්නේ. කියලා මම කියනවා. හැබැයි කිසි කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. එතකොට ඕක philosophical knowledge එක definition දෙන්නේ නැහැ. මොකද කෙනෙක් විශ්වාස කරන්නේ නැත්තම්. ඒතර මම ස්ටේට්මන්ට් එක දෙනවා සහ මම ඒක විශ්වාස කරනවා සහ මම ඒක justify කරනවා with the scientific evidence and I ඒ කියන්නේ මම ඒක කරලා පෙන්නන්නේ මම ඒ කියන්නේ provide කරන්න ඕනේ evidence justifications provide කරන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා knowledge මේ වර්ග තියෙන knowledge tactic versus explicit sorry tacit versus explicit tacit knowledge කියලා කියන්නේ අපි normally ගත්තොත් tacit knowledge කියලා කියන්නේ අපිට convert කරන්න අමාරු knowledge එක. So it is very hard to convert into the written documents. ඒ කියන්නේ අපිට ඒක හරි අමාරුයි knowledge එක කියන එක written document එකකට. නැත්නම් verbal explanation එකකට. මේ පැහැදිලි කිරීමකට ගන්න හරි අමාරුයි. සහ it is very hard to teach as well as explain to others. ඔකෙන් teach කරන්න explain කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේක ගොඩක්ම අපි ගන්නෙ tacit knowledge එක කියන එක අපි ලබා ගන්නෙ මොනවද හරි experiences හරහා සහ practical sessions හරහා practice එකෙන් මෙන්න මේ කියන දේවල් වලින් තමයි අපි knowledge එක gain කරගන්නේ. It is very hard to convert into the verbal explanation. verbal explanation එකට ගන්න හරිම අමාරුයි. උදාහරණයක් විදිහට ride a bicycle. bicycle එකක් ride කරන්න ඉගෙන ගන්න එක තමයි අපි කියන්නේ tacit knowledge එකට ඒක practical එකක්. So knowing how to ride a bicycle. Anyone can't fully explain. It is in word only just learn by practicing. අපිට බෑ මේ දැන් bicycle swimming කියන එක අපි pool එකට බහලා swim කරන්න නැතුව we cannot learn. අපිට ඉගෙන ගන්න බෑ ලෙක්චර් හෝල් එකේදී අත දැන් අපි කියන්නේ අත මෙහෙම අරගන්න කකුල ඊට මෙහෙම තියන්න සාපෝ හොම කරන්න මෙහෙම කරන්න කියලා කියන්න බෑ. කියන්න පුළුවන් හැබැයි ඒක අපිට ඇත්තටම ප්‍රැක්ටිකලි අපිට සිම් කරන්න බෑ. එතකොට අපි බ්‍රීත් ලෙවල් එක තියාගන්නේ කොහොමද? එතකොට අපි අපේ බැලන්ස් එක හදාගන්නේ කොහොමද? බොඩි බැලන්ස් එක මෙන්න මේ කියන දේ ප්‍රැක්ටිස් එකෙන් තමයි වෙන්නේ. ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් අපිට නිකන් තියරි එකක් බලන්න ගන්න බෑ.
So ඊට පස්සේ අපි කතා කරන explicit knowledge. Explicit knowledge කියලා කියන්නේ it is very easy to convert into the verbal explanation. අපිට හරියම ලේසි verbal explanation එකක් බවට පත් කරන්න, written document එකක් බවට පත් කරන්න, අපිට කාට හරි පැහැදිලි කරන්න, as well as it is very easy to teach or else explain to others. කාට හරි explain කරන්න, එහෙම නැත්නම් කාට හරි උගන්වන්න very easy. ඒක හරියම ලේසි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි a recipe in a cookbook. cookbook එකක තියෙන මොකක් හරි පොතක කියන්නේ recipe එකක් recipe එකක් ගත්තාම ඒ recipe එක තියෙනවා. It is provide step by step interactions that anyone can follow. කාටුණත් follow කරන්න පුළුවන්. හැමෝටම මෙන්න මේ කියන ස්ටෙප් එකේදී අපි කියමු පරිප්පු හොද්දක් හදන එක. ඒකේ පළවෙනි ස්ටෙප් එකේ තියෙන පරිප්පු ග්‍රෑම් 100ක් හරි 250ක් හරි අරගෙන හොදලා ඇතුලට දාගන්න කියලා. ඊට පස්සේ කියනකට අදාළ කුළු බඩු ටික කහ කුඩු 3-5 ඊට පස්සේ මිරිස් කුඩු ඕවා අමුද්‍රව්‍ය ලුණු මිරිස් කුඩු මොනවද ලුණු කරපිංචා ඔය ටික දාගන්න කියලා. ඔය ටික ඕනගෙන දාන්න පුළුවන්. ඒ කියන ප්‍රමාණවල වලින්. ඊට පස්සේ ඔකට අදාළ කිරි ප්‍රමාණයත් පරිප්පු ප්‍රමාණයට අනුව කිරි ප්‍රමාණය කියන මිලිලිටර මෙච්චරක් 201 කප් එකක් එහෙම නැත්නම් 250ක් කප් එකක් දාන්න කියලා ඔන් දාන්න. ඊට පස්සේ ඒකට තව මොන හරි තව ඇඩ් වෙන්න ඕන නම් ඒ ප්‍රමාණය දාපම ඒ කියන රස ඕන කෙනෙක්ට follow කරන්න පුළුවන්. It is very easy to teach and explain to others. අනිත් අයට explain කරන්න හරිම ලේසි. ඒයි explicit knowledge කියලා කියන්නේ. Yes, අපි යන cognitive and practical knowledge. Cognitive knowledge කියලා කියනවා. Cognitive knowledge කියලා කියන්නේ it is very related to understanding concept, facts or principles which often involves memorization and reasoning. හරිද? ඒ කියන්නේ මේ practical cognitive knowledge කියලා කියන්නේ this knowledge you get by learning and thinking. It includes facts, concept and understanding. මේ කියන knowledge එක cognitive knowledge එක කියන එක ඔයා ගන්නෙ learning so thinking pattern එක කරා. ඔයා learning you can learn and you can gain the knowledge through the experiences, thinking patterns as well as learning. experience කරා ගන්න බෑ අපිට. Okay. learning සහ thinking pattern අපි හිතනවා මේ මොකක් හරි දෙයක් තිබුණා මේක හිතනවා දැන් හිතන්නක උදාහරණයක් විදිහට අපි theoretical knowledge එක ගන්න මෙන්න මේ cognitive knowledge එක කියන්නේ theoretical knowledge concept මේක ගොඩාක්ම පදනම් වෙනවා සංකල්ප ඊට පස්සේ fact සාධක සහ principle මූලධර්ම ඔන්න ඔය කියන දේවල් හරහා අපි ගන්න knowledge එක තමයි cognitive knowledge එක කියලා කියන්නේ. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණය කියන එක ගුරුත්වාකර්ෂණය කියන එක අපි හොයාගන්නේ අයිසැක් නිව්ටන්. එයා ඇපල් ගහක් යට ඉඳගෙන ඉන්නවා සහ ඇපල් ගෙඩියක් හොයාගොල්ලෝ දුන්නා. එයා ඒක හිතුවේ නැත්තම් ඇපල් ගෙඩිය උඩ ඉඳන් වැටුනේ ඇයි කියලා එයාට හිතුන්නේ නැත්තම් thinking කියන pattern එක thinking. හිතුවා හිතලා එයා අන්න හොයාගත්ත theory එක. knowledge එක හොයාගත්තා. හිතුවේ නැත්තම් knowledge එක හම්බ වෙන්නේ නැහැ. සහ අපි learn කරේ නැත්තම් අපි අයිසැක් නිව්ටන්ගේ ඒ නියමය ඒ theory එක අපි ඉගෙන ගත්තේ නැත්තම් gravity එක ගැන අපි දන්නේ නැහැ ගුරුත්වාකර්ෂණ කියලා දෙයක් තියෙනවා කියලා. අපි ඒ පොත්පත් පරිශීලනය කරේ නැත්තම් ඉගෙන ගත්තේ නැත්තම් learning කියන එක හරහා අපි ඉගෙන ගත්තා. අයිසැක් නිව්ටන් එක හොයාගත්තා thinking හරහා. සිතීම කියන දේ හරහා. සහ අපි ඒක ඉගෙන ගත්තා learning කියන එක හරහා. එතකොට ආපහු ගත්තොත් තෝමස් ඇල්වා එඩිසන්. තෝමස් ඇල්වා එඩිසන් උනත් එයා බල්බ් හොයාගන්න හිතලා. මේකේ මෙහෙම ෆේල් වුණාට පස්සේ දැන් අපි මේක මොකද්ද වෙනස් කරන්න ඕනේ? මෙතනින් මොකද්ද වෙනස් කරන්නේ? මේක මොකද්ද කොහොමද කරන්නේ කියලා හිතනවා. එයා හිතලා ඒක මොකක්ද? සහ දැන් අපි බල්බ් හදනවා. ඒක අපි යාගෙන් ලර්න් කරා. අපි හිතා ඉන්නේ නැහැ දැන්. අපි යාගෙන් ලර්න් කරා. ඔය thinking and learning කියන එක හරහා තමයි අපි cognitive knowledge එක gain කරගන්නේ. සහ උදාහරණයක් විදිහට අපි ගත්තොත් Pythagorean ප්‍රමේය. Pythagorean theorem.
පයිතගොරියන් තියරම් කියලා කියන්නේ අපි පයිතගොරස් ප්‍රමේය තියෙන පයිතගොරස් ප්‍රමේය ඉගෙන ගන්නෙත් අපි thinking sorry learning හරහා සහ යා ඉගෙන ගත්ත එක ගවේෂණයකකට හොයාගත්තේ මේ thinking හරහා ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා practical knowledge cognitive versus practical knowledge and practical knowledge එක කියන්නේ this knowledge is applied to real world situation of a link to how to perform task or solve problem. Practical knowledge का කියන්නේ අපි ඒක gain by doing things. We gain the practical knowledge by doing things. මොන හරි දේවල් කිරීම තුළින්. ඒ කියන්නේ අපි නිකන් හිටිය කියලා අපිට practical knowledge එක හම්බ වෙන්නේ නැහැ. ඒතර අපි මොකක් හරි ටයර් එකක් fix කරන්න ඕන නම් vehicle එකකට අපි ඒක කරලා බලන්න ඕනේ. අපි මේක මෙතනින් නට් එක දානවා ඊට පස්සේ මේක මෙහෙම ගලවනවා මේක ස්පැනර් එක මෙහෙම කරනවා කියලා අපි හිතුවා කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. බයිසිකල් එකක් ෆිට කරන්න ගත්තාම බයිසිකල් එකේ රෝල් දෙක මෙහෙම ගත්තා ඊට පස්සේ හැන්ඩල් එක මෙහෙම දැම්මා පැඩල් එක මෙහෙම දැම්මා චේන් එකක් දැම්මා ඔහොම කියලා හිතාගෙන හිටියට බෑ කරන්න පුළුවන් doing things we can gain the knowledge by doing things scientific and empirical knowledge mm. Hmm. Scientific and empirical knowledge the scientific knowledge gained through systematic observation, experiment, and scientific methods often involve data and evidence. අපි කියන scientific knowledge කියන එක අපි ලබා ගන්න science. This is knowledge based on scientific methods like experiments and testing and logical reasoning. It follows rules and is often proven with evidence. අනිවාර්යෙන්ම අපි කියනවා අපිට ඒ කියන්නේ scientific knowledge කියන එක based වෙන elements theory testing observations මේ කියන දේවල් හරහා නිකන් අපි කියනවා abstract නැහැ නැහැ ඒ කියන්නේ sorry arbitrary නැහැ ඒක අර arbitrary දෙයක් නෙමෙයි abstract දෙයක් නෙමෙයි sorry arbitrary දෙයක් නෙමෙයි නේද arbitrary දෙයක් නෙවෙයි ඒක we can measure by observations it is only based on observations tests as well as experiments මේ කියන logical reasoning මෙන්න මේ කියන දේවල් අරහා තමයි මේක base වෙන්නේ මේක අර නිකන් අපි arbitrary කරන දෙයක් අන්තර්නෝමතික කරන්න බෑ ඒක observe කරන්න පුළුවන් මෙන්න මේකෙන් මත තමයි scientific knowledge එක ගොඩනගෙන උදාහරණ විදිහට අපි ගත්තාම වතුර සංශ්ලික සීද රටන එක. ඒ කියන්නේ knowledge of the laws of physics. physics භෞතික විද්‍යාවේ නියමයන් නීති ගැන දැනුවත් බව. ඒවා scientific knowledge. observations මත methods මත ගොඩනැගිලා තියෙන. empirical knowledge derived from sensory experience observation of the world around us. අපේ වටා තියෙන ලෝකය පිළිබඳ අපි කරන observations සරහා අපේ experiences සරහා අපි ලබා ගන්න knowledge එක. That is the empirical knowledge. එතකොට අපි උදාහරණයක් විතර ගන්නවා ගිනි ගත්තාම එතන hot කියලා අපි දන්නවා. අපි ගින්දර පැනලා නෑ කවදාවත්. හැබැයි අපි ගින්දර hot කියලා දන්නවා. අපි එළියේදී වහි වැස්සක් කරන අපි තෙමේ කියලා දන්නවා. අපි සීතල වෙයි කියලා අපි දන්නවා. තමයි අපි ලෝකේ ජීවත් වෙන අපේ වටා තියෙන ලෝකෙ තුලින් අපි ඉගෙන ගන්න. ලබා ගන්න knowledge. cultural and social knowledge කියලා කියන්නේ අපේ culture එකේ තියෙන ඒ culture එක අපිට තියෙන culture එක සහ අනිත් culture එක සම්බන්ධව දැනුවත් භාවයකින් ඒ ලබා ගන්න knowledge එක. pragmatic knowledge means අපේ ඒ කියන්නේ අර negotiation strategic වගේ දේවල්. ඒ කියන්නේ දන්නකෝ
මොකක් හරි ප්‍රොබ්ලම් එකක් ආවම මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරගන්න සහ ඩිසිෂන්ස් මේක් කරගන්න අපි යූස් කරන නොලෙජ් තමයි ප්‍රැග්මැටික් නොලෙජ්. උදාහරණයක් විදිහට නෙගෝසියේෂන් එකක් කරන්න ඕන නම් අපි ඒ අවස්ථාවේ දාගන්න ඒ කරන්න යූස් කරන නොලෙජ් එක. සහ ප්‍රොෆෙෂනල් නොලෙජ්. ප්‍රොෆෙෂනල් නොලෙජ් කියන්නේ අපි ඒ වෘත්තියක් හදාරනකොට අපිට තියෙනකොට ඒ වෘත්තියට දාන අපේ නොලෙජ් එක. කොහොම වුණත් ප්‍රොබ්ලම් කියන එක රයිසස් කොච්චර පීපල් ඒ කියන්නේ මිනිස්සු කොච්චර දන්නවද කියන එක මතත් ප්‍රොබ්ලම්ස් රයිස් වෙනවා. මිනිස්සු කොච්චර දන්නේ නැද්ද කියන එක මතත් ප්‍රොබ්ලම් ඇති වෙනවා. ඒත් චාල්ස් පීරියඩ්ස් කියලා කියන්නේ ඇමරිකන් ෆිලොසොෆි කෙනෙක් greatest American philosopher කෙනෙක් සහ and as well as he founded hired several hired several highlight several methods of knowing. He founded several methods of knowing. knowing කියන්නේ දැනුම කියන දෙහෙන් methods කීපයක්. ඒ කියන්නේ අපිට දැනුම කියන දේ අත්පත් කරගන්න පුළුවන් methods කීපයක් ගැන එයා හඳුන්වලා දෙනවා. tenacity, tenacity ඊට පස්සේ කතා කරනවා science, ඊට පස්සේ කතා කරනවා reasoning, ඊට පස්සේ common sense සහ authority. ඔන්න ඔය කියන පහ හරහා අපි අවගිව authority, common sense, tenacity, reasoning සහ science. ඔන්න ඔය කියන පහ හරහා අපි knowledge එක අත්පත් කරගන්නවා. tenacity. tenacity කියන්නේ අපි මොකක් හරි දෙයක් පුරුද්දක් වශයෙන් හරි ඇග්‍රීමන්ට් එකක් හරි වශයෙන් හරි අපි බිලීව් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපි විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒක එක්ක අපේ ප්‍රීවියස් හරි කරන්ට් හරි ඇග්‍රීමන්ට් එකක් through වෙන්න පුළුවන්. නැත්නම් හැබිට් එකක් විදිහට. පුරුද්දක් වශයෙන් හෝ ඒකකතාවයක් වශයෙන් එකතාවයක් මත යම්කිසි ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශනයක් විශ්වාස කිරීමට යොමු වන සම්භාවිතාවය අනුපාතය ප්‍රොපොසිෂන් එක අපි කියනවා ටෙනසිටි කියලා. එතකොට මේ අප උදාහරණයකට ගත්තොත් එක මිනිස්සෙක්ට මේ ලෝකේ තියෙන හැමදේම 100% ඉගෙන ගන්න බෑ. සහ එයාට ඒ දේවල් එයා දන්නෙත් නෑ. ඒ නිසා එයාට ඩිපෙන්ඩ් වෙන්න වෙනවා සමහර විට තව කෙනෙක් කියන දෙයක් මත. එයා දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ දේ දැනගන්න අර ඩිපෙන්ඩ් වෙනවා තව කෙනෙක් කියන දේ මත. ඒ කොහොම වුණත් දැනුම අත්පත් කර ගැනීම ඕල්ටර්නේටිව් වේ එකක් විදිහට විකල්ප මාර්ගයක් විදිහට ටෙන්සිටි කියන එක පාවිච්චි කිරීමේ යම් කිසි බාධකයන් තියෙනවා. පළවෙනි එකෙන් limitations දෙකක් තියෙනවා. පළවෙනි limitation එක තමයි අපිට measure කරන්න බෑ මේකේ reliability එක. So we cannot just this is a just empty phrase. අපි හිස් වාක්‍ය කණ්ඩයක්. So we cannot justify it with evidence. අපිට එවිඩන්ස් එක justify කරන්න බෑ. මේක evaluate කරන්න බෑ. measure කරන්න බෑ. මොකක් හරි it is just phrase එකක්. ඒක නිකන් වාක්‍ය කණ්ඩයක්. අපිට ඒක පදනම් කරගෙන අපිට justify කරන්න බෑ. මේක මෙහෙමයි කියලා. එතකොට ඒ වගේම අපි කියනවා erroneous. erroneous ideas are no means for correcting erroneous ideas. මොකක් හරි වැරදි අයිඩියාවක් තිබ්බොත් ඒ වැරදි අයිඩියා එක correct කරන්නත් අවස්ථාවක් නෑ මේ tenacity කියන එක තුළ. එතකොට ඕක තමයි අපි කියන ලිමිටේෂන්. එතකොට මේ ලිමිටේෂන්ස් බලපාන මනුෂ්‍ය වර්ගයාගේ දියුණුව නිසා. හියුමනිටි එක සහ මනුෂ්‍යයා කෙනා ගැන පරීක්ෂණ කරන්න යනකොට අපිට මෙතනදී මේ ලිමිටේෂන්ස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි උදාහරණයක් විදිහට දැන් එඩිසන් කියන කෙනා thousands of material before finding the right filament filament filament
අවසාන ෆිලමන්ට් එක එයා ගන්න කලින් එයා අවස්ථා 1000කදී හරි 999කදී හරි ෆේල් වුණා කියලා කියනවා. But he said, I'm not failed. So එයා කියනවා I was not failed. I found a thousands way that cannot be used to create a bulb. බල්බයක් ක්‍රියේට් කරන්න පාවිච්චි කරන්න බැරි අවස්ථාව මාර්ග කීපයක් හොයාගත්තා. 1000ක් හොයාගත්තා. 999ක් හොයාගත්තා. මම 1000ක් හොයාගත්තා. මෙන්න මේ ක්‍රම හරහා අපිට බල්බයක් හදන්න බෑ. ඒක අපිට මේවා කරන්න බෑ සයන්ටිෆිකලි ඕක ඔබ්සර්ව් කරගෙන දාන්න බෑ. සහ ඒක මොකක් හරි වැරද්දක් තිබ්බොත් ඒක ආපහු හරි ගස්සන්නත් බෑ. පුද්ගලයෙක් විද්‍යාව පිළිගන්න ගත්තාම කවුරු හරි කෙනෙක් එයා මොකක් හරි දෙයක් විශ්වාස කරන්න ගත්තාම ඒක එයාට ජස්ටිෆයි කරන්න රීසන්ස් තිබ්බේ නැතිවත් එයා උත්සාහ කරනවා තමන් කියන දේ හරි කියලා ඔප්පු කරන්න. සහ එයා පිළිගන්න අකමැති වෙනවා රියැලිටි එක මොකක්ද කියලා. එයා විශ්වාස කරන එක තමයි ඇත්ත කියලා තමයි එයා හිතන්නේ. ඒක පෙරස්කර හරිම අමාරුයි. It is when community accepted or people someone accepted the knowledge and it started to believe a statement, it is very hard to change. සහ එයා ප්‍රූව් කරන්න උත්සාහ කරා නිතරම තමන් කියපු දේ හරි කියලා. සහ ඔතොරිටි කියලා කියන්නේ බලයලත් පාර්ශ්වයක් මගින් අපි තොරතුරු ගේන් කරගෙන ලබා ගන්න. ඒක තමයි තවත් එක් ක්‍රමයක්. පොටෙන්සිටි හරහා ඒ කියන්නේ ජෙනරල් නොලෙජ් එක හරහා යාර හැබිට් එකක් වශයෙන් හරි ඇග්‍රීමන්ට් එකක් හරි වශයෙන් එකක වෙනදී සහ ඊළඟට ඔතොරිටි එකද කියන්නේ ඔතොරිටි එකද කියන්නේ based on new discoveries and understanding. ඒ කියන්නේ අපි අලුත් දේවල්. ඒ කියන්නේ scholars හරහා scholars are credible figures like scholars or experts. The knowledge is gained from scholars and experts as well as acceptance relies on discoverers states of credibility. එතන මේ knowledge එක කියන එක නැත්නම් acceptance පිළිගැනීම කියන එක depend වෙනවා ඒ expertise ගේ status එක මත සහ එයාගේ credibility එක මත එයාගේ විශ්වාසදායීතාවය මත සහ එයාගේ තත්වය මත ඒක පිළිගන්නවා. කවුරු හරි මොන හරි ඇත්තක් කියනවා. හැබැයි ඒ කියන්නේ තත්වයක් නැහැ. ડોක්ටර් වෛද්‍ය ක්ෂේත්‍රයේ දෙයක් ගැන කියනවා ඇත්තක්. හැබැයි ඒක පිළිගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. මොකද එයා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයම වෛද්‍යවරයෙක් නොවන නිසා. අන්න ඒවට කියන අපි ඔතොරිටි සහ ගොඩක්ම යූස් කරන්නේ හෙල්ත් කෙයාර් and education history එක. යූස් කරන ඔතොරිටි පාර්ශ්වයෙන් තොරතුරු ගන්නවා. සහ ලිමිටේෂන්ස් තමයි බැරි වෙලා හරි වැරදුනොත් මේ ඩිස්කවර් එක වැරදුනොත් අනිවාර්යෙන් මිනිස්සු මිස්ගයිඩ් එකට ලක් වෙනවා. සහ කොහොමද ඔතොරිටිස්ලා මෙන්න මේක හොයාගත්තේ මෙන්න මේ කියන තියරි එක මේ කියන ප්‍රකාශන ප්‍රේස් එක කොහොමද යාලා හරියටම ගොඩනගලා කියන එකත් අපිට හොයන්න වෙනවා. As an alternative way of knowing authority also